පසුගිය ඉරු දින කැලණිය ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය හා කැලණිය ගුරුකුල විද්‍යාලය අතර කැලණි හටන 32 වන එක්දින ක්‍රිකට් තරගය පැවතුනේ කොළඹ පී සරවණමුත්තු ක්‍රීඩාංගණයේදී. කාසියවාසී දිනෝ ශ්‍රී ධර්මාලෝක විද්‍යාලය පළමු පන්දුර පහර දීමට ගුරුකුල විද්‍යාලයට ආරාධනා කරන ලදී. පළමු පන්දුර පහර දුන් ගුරුකුල විද්‍යාලයේ කඩලු සියල්ල ලකුණු 159කදී දවා ගැනීමට ශ්‍රී ධර්මාලෝක විද්‍යාලයේ කණ්ඩායම සමත් වූ අතර එම ඉලක්කය හඹා යමින් කඩලු 4ක් අතැතිව විශිෂ්ට ජයග්‍රහණයක් අත්පත් කර ගැනීමට ධර්මාලෝක විද්‍යාලයේ කණ්ඩායම සමත් විය. තරගයේ හොඳම පන්දු යවන්නා හොඳම පිතිකරු සහ තරගයේ වීරයාන සම්මාන ත්‍රිත්වයම ධර්මාලෝක විද්‍යාලය හිමි කරගත් අතර හොඳම පන්දු යවන්නා ලෙස යෂෙන් රෝසනද හොඳම පිතිකරු ලෙස සිතුම් රමෝත් සහ තරගයේ ආරම්භක පිතිකරු ලෙස නොදැවී ලකුණු 46ක් රැස් කරගත් කවින් දෙනෙත් තරගයේ වීරයා ලෙස සම්මානයට ප්‍රාප්ත විය. සම්මාන ප්‍රදානය සඳහා ප්‍රධාන ආරාධිත ලෙස පැමිණි ප්‍රේමලාල් රොද්රිගෝ මහතා සහ පාසල් දිත්වයේ විදුහල්පතිවරුන් සම්බන්ධ විය. නව වසරකට පසු ලැබූ මෙම විශිෂ්ට ජයග්‍රහණය ඉතා උණුසුම් හා උත්කර්ෂවත් ලෙස සැමරීමට ධර්මාලෝක විද්‍යාලයේ විදුහල්පතිතුමන් ඇතුළු පාසල් පරිපාලන මණ්ඩලයත් විශේෂයෙන්ම විද්‍යාලයේ ආජීවීෂ සංගමය සහ ධර්මාලෝක විද්‍යාලයේ ක්‍රිකට් ලෝලීන් කටයුතු කර තිබිණි.